ළඟදී ජේකබ්ස් එක කරපු වීඩියෝ එකක තිබුණු දෙයක් දැකලා ගොඩක් අය කිව්වා සුළු කිරීමේ කෙටි ක්‍රම ගැන පොඩ්ඩක් පුළුවන් නම් කියන්න කියලා. මම කියලා දෙන්නම්. ඒ කියන්නේ බෙදීමේ කෙටි ක්‍රම කීපයක්. අපි බලමු. මම ඒක ඇත්තම 49 බෙදන එකක් තමයි එදා ඒ වීඩියෝ එකේදී කළේ. අපි බලමු එකක් කොහොමද ආයි කරන්න කියලා. ඊට පස්සේ මම වෙන සංඛ්‍යා වලින් බෙදන අවස්ථා කියන්නම්. දැන් 1 2 3 4 ඒ වගේ සංඛ්‍යා වලින් බෙදන එක එච්චර අමාරු නෑ නේ. මේ වගේ එකක් බලමු. මේ කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන දෙයක් තියෙනවා. මේ 49 කීයෙන් හරි වැඩි කරලා 100ට ආසන්න ගානකට ගන්න ඕන. දැන් 49 දෙකක් නේ 100ට යන්නේ. දෙකක්. මම මේක රවුන්ඩ් කරන්න. 98යි. 98 කියන එක 100ට කීයක් අඩුද? අපි කියන්නේ 100ට කීයක් අඩුද කියලා බලන්න නම් 100 අඩු කිරීම කියලා ලියවන හරිය 98. ඒකත් හැටම දෙකක් අඩුයි. අන්න ඒ හේතුව හින්දා අපි වෙන මේක කරන්නේ මේ රවුම ඇතුලේ අගයක් තියෙනවා, මේ අලුව කැටය ඇතුලේ අගයක් තියෙනවා. අය මම කියන්නම් 49 කීයෙන් හරි වැඩි කරලා 100ට ආසන්න තැනකට ගේනවා. ඊට පස්සේ 100ට කීයක් මේ සංඛ්‍යාව අඩුද කියලා අපි බලනවා. හරි. ඒතර මේකේ තියෙනවා සංඛ්‍යා දෙකක්. රවුමක් තියෙනවා, අලුව කැටයක් තියෙනවා. මේ රවුමේ තියෙන ගාන දෙකනේ. අපි වෙන්න මේක දෙකෙන් වැඩි කරනවා. අපි දන්නවා ඉතින් මේක 0.0 කියලා තමයි එන්නේ. 11 නේ තියෙන්නේ. ඒ කියන්නේ 49ට අඩුයිනේ. 11 දෙකෙන් වැඩි කරනවා. ඒ දෙක කියන්නේ මේ රවුමේ ඇතුලේ තියෙන දෙක. ඊට පස්සේ ඒක අමතක කරලා මෙන්න මේ අලුව කැටය ඇතුලේ තියෙනනේ ඊගව ඉලක්කම. ඒකත් නම් මේකේ දෙක තමයි. දැන් මේක දෙකයි මේක ඒක සමානයි. සමහර ගැටලු වල මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක දෙක නම් ආපහු අපි මෙතනින් එහාට මේ සංඛ්‍යාව දෙකෙන් වැඩි කරගෙන යනවා. මේ හටම මේ සංඛ්‍යා දෙක ගන්න වෙන් කරන්නේ. මේක දෙකෙන් වැඩි කරාම 44යි. මේක දෙකෙන් වැඩි කරාම 88යි. ඔන්න ඊගව එක වැඩි කරුත් වෙනවා 176ක්. ඒතකොට එකක් මේ පැත්තට පන්නලා ලියන්න වෙනවා. ඔන්න ওই ටික එකතු කරා නම් හරි. අපිට මෙච්චර දිගට ඕනෙත් නැහැ. මේ ගාන තිබුණා නේද? ඉතින් 2.2.4.9 කිව්වනම් ඒත් ඇති. 0.2.2.4.9. දමනු තව එකක්. අපි බලමු 47. හරි. දැන් අපි දන්නවා 47ත් අපිට දෙකකින් වැඩි කරන්න පුළුවන් ක්‍රම 94ක් එනවා. 94 කියන එක 100ට වඩා 6ක් අඩුයි. දැන් බලමු නිකන් මේ වගේ එකක්. දෙක බෙදීම ගෝ අපි මේ වගේ එක දෙකට පොඩ වැඩියක් ගමු 6 බෙදීම 47 6 බෙදීම 47. ඒතර මේක අපි මුලින්ම කරන්නේ දැන් උඩ තියෙන සංඛ්‍යාව තමයි 6. ඒක මෙන්න මේ දෙකෙන් වැඩි කරනවා. පළවෙනි මුලින්ම වැඩි කරන්නේ මේ රවුමෙන්. ඒතර එනවා අපිට කීය 12. මේක හැබැයි දශම ගානකින් පටන් ගන්න නේ. මොකද 47න් හරියටම 10න් පගු කියන්නේ 4.7යි. ඊට පොඩ්ඩක් වැඩි. මේක ඒතර දශම ගානෙන් පටන් ගන්නි. අපි මේක වැඩි කරන 6 වැඩි කරනවා මෙන්න මේ සංඛ්‍යාවෙන්. මුලින්ම රිවේ රවුම ඇතුලේ තියෙන සංඛ්‍යාවෙන් තමයි වැඩි කරන්නේ 12යි. පොඩ යටිලි වුණ හරි වගේ හිතනවා මොකද අර සංඛ්‍යාව තුලට අපි යන්නේ. පොඩ්ඩ යටිලියමු. 6 බෙදීම 47 අපි ගමු. දැන් 47න් බෙදීම තමයි සලකන්නේ. උඩ මොකක් තිබ්බත් අවුලක් නැහැ. අපි ඒක වැඩි කරනවා දෙකකින් මේ දෙකකින්. ඒ කියන්නේ උඩ තියෙන ගාන මෙන්න මේ රවුමේ වැඩි කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා අලුව කැටයක්. එතනින් එහාට කරන්නේ මේ අලුව කැටි තියෙන ගානේ වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ අලුව කැටි තියෙන 6නේ. 12 6න් වැඩි කරාම 72යි. අපිට බෙදනකොට වැඩි කරන්න ලීසිනේ. 47 චක්‍රයට වඩා යමක් 6න් වැඩි කරන එක අමාරු නෑ. ඊට 72 වැඩි කරනවා. හැබැයි මේ වැඩි කරද්දී අපි වර්ගකට දශම ස්ථාන දෙකයි වෙන් කරන්නේ. මේක 6න් වැඩි කරාම 432ක් කියනවා. මේක පොඩ්ඩක් දෙක දශම ඒ කියන්නේ ස්ථාන දෙකට වඩා වැඩිනේ. එකක් මෙහාට පන්නන්න ඕන. ඔන්න තව පාරක් මේක වැඩි කරුත් 6න් 2592ක් කියනවා. ඔය වගේ. අපි මේ හරියම වගේ නවත්තමු. ආසන්න වශයෙන් මේක සමානයි 1 2 7 6ට වගේ. 6 මෙතනින් ඇත්තෙන් 5ට 5ක් කියන ඉඳ 7 7 කියන්න පුළුවන්. 4 වෙනි දශම ස්ථානයට වැටෙවුවෙන් පස්සේ.
හරි. මේකෙත් මේ ගන්න තමයි හරි. රයිට් අපි තව එකක් බලමු. මේක ඕනම ගානකින් බෙදන්න පුළුවන්. එකක් කියලා නෑ. අපි ගමු නිකන් 31කින් බෙදෙන එකක්. 8. අර කතාව තමයි. මොකද අපි කරන්නේ 31 කීයෙන් හරි වැඩි කරනවා 100ක් සෙට් වෙන්න. හරි. එතකොට 100ක් සෙට් වෙන්නේ නැහැ 31 වැඩි කරාට. 3ෙන් වැඩි කරොත් ටිකක් ෂේප් 93යි. 93 කියන්නේ 100 7. ඒ කියන්නේ 93 කියන්නේ 107ක් අඩුයි. මේක තමයි රවුම ඇතුළට යන්නේ. මේක තමයි අලුව කැටය ඇතුළට යන්නේ. කියන්නේ ආරම්භයේදී මේ තීර සංඛ්‍යාව 3ෙන් වැඩි කරන්න ඕන. ඒක 24යි. 8 3ෙන් වැඩි කරාම 24යි. ඊට පස්සේ එන සංඛ්‍යාව 7ෙන් වැඩි කරන්න ඕනේ. 7ෙන් වැඩි කරාම ඉලක්කම් 3ක් එනවා. 168ක් එනවා. 12 වෙනවා මෙහෙම. ආයේ මේක 7ෙන් වැඩි කරොත් 1176යි. ඔය ටික ඇතිනේ අපිට නේ. මේක අවසන් වශයෙන් ලියන්න පුළුවන් දශම බිඳුවයි 5යිනේ මෙතන. මෙතන 89ක් කියලා. sorry 79ක් කියලා. ඉතින් 79 කියන්නේ 8යි කියලා ගමු අපි නේ. 8යි කියලා ගමු. ඊගොල්ලක අවසන් වශයෙන් 8කට සමානයි. 2යි 5යි 8. අමාරු නෑ. ඕන එකක් බෙදන්න පුළුවන් කියමු. ඔන්න අපි තව එකක් බෙදමු 24. ඔන්න බෙදමු 16. 16 නම් බෙදන්න අමාරු නෑනේ. කියන්නේ මේක ඕන මේකට හරියන. අපි මීට ලොකු එකක් ගමු. අපි ගමු නිකන් 332 බෙදනවා. ඒක නේ අපි කියන අමාරුයි කියලානේ අපිට හිතෙන්නේ නේ. 41 හිනාමාරු කියලා තමයි හිතෙන්නේ. දැන් නම් මේ පල්ලෙහා ඒ කියන්නේ හරේ සංඛ්‍යා 3ක් තියෙන හින්දා ස්ථාන 3ක් වෙන් කරන්න ඕනේ. අපි 332 වැඩි කරනවා 1000ක් සෙට් වෙන්න. තුලින් තමයි වැඩි කරන්න පුළුවන්. 996ක් එනවා. 996 කියන්නේ 100ට නෙමෙයි ගන්න ඕනේ දැන් 18. 10 4. මේක යනවා අඩුව කැටය ඇතුළට. දැන් අපි කරන්නේ මුලින්ම මේ සංඛ්‍යාව 3ෙන් වැඩි කරනවා. මේකත් අපි දන්නවා දැන් 33.2කට වඩා වැඩිනේ. ඒතර දශම ගානකින් පටන් ගන්නවා. හැබැයි 332කට වඩා මේක අඩු හින්දා උත්තරේ එකට වඩා අඩුයි. අපි කරන්නේ මේ මෙන්න මේකෙන් වැඩි කරනවා 3ෙන්. මේක 3ෙන් වැඩි කරාම දැන් වරකට ස්ථාන 3 ගානේ වෙන් කරන්නේ 123යි. ඊට පස්සේ 4ෙන් වැඩි කරනවා. මේ එන සංඛ්‍යාව දිගටම 4ෙන් වැඩි කරනවා. 492යි. ඉලක්කම් 3ක් වෙන් වෙනවා. මේක 4ෙන් වැඩි කරාම 1968යි. ඔය ගන්න නැතිනම් අපිට නේද? ඊගා පාරණ 7872ක්. ඒතර මේක ආසන්න වශයෙන් සමානයි දශම 1යි 2යි 3යි 4යි මේක 9 3නේ 4 9 නවත්තමු. ස්ථාන 5කටම තියෙනවා. 4කින් නැවතුත් 1යි 2යි 3යි 5 කියලා ලියන්න වෙනවා. එහෙම තමයි සංඛ්‍යා එකපාරම බෙදන්න. මේක මීට ලොකු සංඛ්‍යාව වලත් බෙදන්න පුළුවන්. මේ බෙදෙන එක ක්‍රමයක් විතරයි. මොකද එදා වීඩියෝ එකේදී මම මේ ක්‍රමය පාවිච්චි කරලා තමයි බෙදුවේ. හැබැයි සංඛ්‍යා බෙදෙන කෙටියෙන් බෙදෙන තව ක්‍රම තියෙනවා. සංඛ්‍යා වැඩි කරන තව ක්‍රම තියෙනවා. එකපාරම සංඛ්‍යා දිහා බලලා කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. එහෙමනම් මේ ප්‍රමාණය ඇති කියලා මම හිතනවා. අපි අද මෙතනින් නවත්තමු.